මම DSC පුෂ්පකුමාර සභාපති සමස්ත අන්තර්ජාල ටැක්සි සේවා රියදුරු සංගමය 2026 ආරම්භ වෙනකොට 2025 අවසාන වෙනකොට අපිට ඇප්‍රියදුරන්ට ඇල්ල ප්‍රදේශයෙන් පහර දීමක් සම්බන්ධව කරුණු වාර්තා වෙනවා මාධ්‍යත් හැමතැනම මේ සම්බන්ධව දැනුවත් වීම යනවා පොලිස් නිලධාරීන් දෙන්නේ ට්‍රාන්ස්ෆර් වෙනවා මේ වගේ පැලස්තරයක් යොදනවා නීතිය පැත්තේ. ඒතකොට මේ වගේම සිද්ධියක් වෙනවා 2024 වසර අවසානයේදීත් මේ වගේම සිද්ධියක් වෙනවා. දඹුල්ල ප්‍රදේශයේදී ඇප්‍රියදුරකට පහරය එල්ල වෙනවා. අත්අඩංගුවට ගැනීමේදී මේ අය පාරට බැලලා උද්ඝෝෂණය කරනවා. ඒකටත් 2024 තමයි මේ පැලස්තරය යොදවන්නේ. 2024 යොදවපු පැලස්තරය නැවත 2025 අවසාන වෙනකොට ගැලවෙනවා. කවුද මේ ඇප්‍රියදුරන්ට පහර දෙන්නේ? වර්ජනය කරන්නේ කවුද? කිසිම ප්‍රමිතියක් නැතුව මගියා සූරාකමින් මගියාගේ ශ්‍රීරිමාංශය සූරාකමින් ජීවත් වෙන මාෆියාකාරයන් පිරිසක් තමයි මේ විදිහට වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට රජයක් හැටියට මේවට කරන්න ඕනේ පැලස්තර යොදන එකද? මේ සම්බන්ධව ජාතික ගමනාගමන කමිෂන් සභාවට වගකීමක් පැවරලා තෙනවා 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ. ඉතින් ඇත්තටම පනත සම්මත වෙලා මාස 6කට කිට්ටුයි වැඩ කටයුතු බොහෝම හිමීට සිදු වෙමින් පවතිනවා. මේක ඇත්තෙන්ම අපිට කනගාටුවට කාරණාවක්. මොකද මේ රජයට බලයට පත් වෙලා ඉන්න මේ රජය එදා තුණ්ඩු කෑල්ලෙන් ගමේ කසිප්පු නවත්තපු කාලයක් තිබුණා. ඒ වගේම තුණ්ඩු කෑල්ලෙන් කඩවල් වහපු කාලයක් තිබුණා. ආන් ඒ වගේ රජයක් තමයි බලයට පත් වෙලා ඉන්නේ. ඒ වගේ රජයක් බලයට පත් වෙලා ඉඳද්දී මේ දේවල් මේ ආකාරයෙන් හිමීට සිදුවීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම මේ පහර දෙන කණ්ඩායම් කවුරුත් දන්නේ නැහැ මීටරයක් අනිවාර්යයි කියලා ගාස්තු මීටරයක් ගාස්තුව සඳහා. පාරිභෝගිකයට පෙනෙන අයුරින් සවි කරන්න ඕනේ කියලා මේ අය දන්නේ නැහැ. පැහැදිලිව මේ අය කියන රුපියල් 270යි ඇප් එකේ හැදෙන්නේ අපි රුපියල් 800ක් ගන්නවා. එතකොට මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මගියා සූරා කෑමක්. එහෙනම් ඇප් එකෙන් ගමනක් යන රියදුරා ගමනක් යන මගියා යම්කිසි ස්ථානයකට ලොකේෂන් එකක් දාපුවාම මිලක් පෙන්නනවා. ඒ මිලට සාධාරණ රියදුරා යනවා. ඒ මිලට කැමති නම් රියදුරා යනවා. ඒකට බලපෑම් කරන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. අපි 2024 වර්ෂයේ අවසාන වෙනකොටත් මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කරා දඹුල්ලේ ප්‍රශ්නයේදී පොලිස්පතිතුමාට පැමිණිලි කරා යෙදුවා පැලස්තර. මෙවර අපි පැලස්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජාතික ගමනාගමන කමිෂන් සභාව මේකට නිසියාකාර වැඩ කළපෙත්තක් සකස් කළ යුතුයි. දැනට මේ වෙනකොට කෙටුම්පත් කරලා තියෙනවා. ඊටාම ප්‍රමාදයි. කිසිම දෙයක් ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔය දැනට කෙටුම්පත් කරලා තියෙන කෙටුම්පතේම තියෙනවා 21 වන වගන්තිය මගී ප්‍රවාහන සේවාව සඳහා යොදා ගන්නා සෑම රථයකම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශ කරනු ලැබූ රජයේ කිනුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සහතික ලත් ගාස්තු මීටරයක් සවි කර තිබිය යුතුය. එම ජාතික සභාව විසින් කලින් කලට නියම කරන ලද අනුකූල වශයෙන් ගාස්තු ප්‍රදර්ශනය විය යුතුය. මගී ප්‍රවාහන සේවාව සඳහා අනුමත ගාස්තු අය නොකිරීම හෝ වැඩිපුර ගාස්තු අය කිරීම නොකළ යුතුය. ඉතින් මේ දේවල් මේ විදිහට තියෙද්දි මේ අයට ඕන ගණන් අය කරනවා ඕන විදිහට ජීවත් වෙනවා ඕන වැඩ කරනවා පහර දීම් කරනවා. මේවා හැකි ඉක්මනින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නැති කරන්න මේ නීති ගේන්න සම්පාදනය කළ තියෙන නීති ක්‍රියාත්මක කරන්න ජාතික ගමනාගමන කමිෂන් සභාව නිලධාරීන්
නිදිද කියන එකයි අපිට අහන්න තියෙන්නේ. මේ පරක් වෙලා යන වැඩ හැකි ඉක්මනින් කරන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියනවා ඇප්‍රිය දුරන්ට. මේ දාන්නේ පැලස්තර. සම්පූර්ණ පැලස්තර. නැවත සැරයක් මේ වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම මාධ්‍යයට නොගියත් මේ වගේ දේවල් දැනටත් අපිට ආරංචි වෙලා තියෙනවා. මතුගම් ප්‍රදේශයේදී ඇප්‍රියදුරෙක්ගේ ටයර් වල හුලයි යවලා පාක් එකේ රියදුරන් පිරිසක්. මේක සමහරක් කරන වැඩ මේ. හැමෝම කරන වැඩ නෙවෙයි. සමහරක් මාෆියාකාරයන් විසින් කරන වැඩ. මෙතන හොඳ රියදුරන් ඉන්නවා. පාක් එක ධාවනය කරන ස්ටෑන්ඩ් එක ධාවනය කරන තාක්ෂණය ගැන තේරුම් ඇති දැනුම් ඇති රියදුරන් ඉන්නවා. සමහරක් ඉන්නවා. මේ කිසි දෙයක් දැනුමක් නැහැ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නත් බෑ. ඉතින් අපි ඇප්‍රියදුරන්ට විශේෂයෙන්ම කියන්නේ නීතිය අතට ගන්න එපා. කුසි වෙලාවක නීතිය අතට ගන්න එපා. යම් කිසි පාරදීමක් යම් කිසි තර්ජනය කිරීමක් සිදුනොත් හැකි ඉක්මනින් දුරකථනයෙන් වීඩියෝ කරගන්න. නැත්තම් ඡායාරූපයක් කරේ අරගන්න ළඟම තියෙන පොලිස් ස්ථානයක පැමිණිල්ලක් යොමු කරලා Taman නීතිය අතට ගන්න එපා. නීතිය කරන නිලධාරීන්ට නීතිය බාර දෙන්න. දැනට මේ පැලස්තරයට කළ යුතු විසඳුම් මේක තමයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිදාගෙන ඉන්නතුරු මේකට විසඳුම් නැහැ. හැකි ඉක්මනින් මේකට විසඳුම් ලබා දෙන්න කියන එකයි අපි ඉල්ලා සිටින්නේ.